කතර කොදී යට ටේරු දින්නේ කිව්වෝ. And the top order more so, and if you කරන්න තියෙන එක වැඩක් හින්දා දවසම එළියේ ඉන්න තමයි යන්න හදන්නේ. අද සෝලෝ ඩේට් එකක් නෙමෙයි. මා යාළුවෝ දෙන්නම තමයි යන්නේ. මම පික් මේකක් දාගෙන මුලින්ම ATM එකට ගියා. දැන් අපිට යන්න තියෙන යාළුවව ගන්න. මේ ඉන්නේ මගේ දඟකාර, හැඩකාර, කටකාර, අහිංසක යාළුවා. චාමි. එයයි මමයි තමයි අද යන්නේ. අද දවසම අපි දෙන්න එළියේ තමයි. හරි මම දැන් කියන්නම්කෝ අපි කොහෙද යන්නේ කියලා. අද මම යනවා පාස්පෝර්ට් එක හදන්න. විසාට මුකුත් වීඩියෝ එකක් ගන්න හම්බුනේ. චාමිලා තාත්තට කලබලේ. ඊපස්සේ කිරිතේකුත් හම්බුණා. ඉතින් මම 30 minutes වලින් වගේ මගේ වැඩේ කරගත්තා. thank you චාමිට තමයි තෑන්ක් කරන්න ඕනේ ඒකට නම්. කොහොම හරි ඊට පස්සේ මම එතන ගොඩක් දේවල් වීඩියෝ කරේ නැහැ. මොකද කරගන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ. ඉක්මනට වැඩ ටික කරගත්තා. ඊට පස්සේ අපි දැන් උදේ ඉඳලා කාලා නැහනේ. එහෙනම් අපි කන්න තැනක් හොයාගෙන යන්න තමයි මේ හදන්නේ. හැබැයි වැඩේ හරි ගියේ නැහැ. කරදරයක් වුණා guys. මම අද වීඩියෝ එකක් කරනවා. අපි කෑම කන්න ගිය තැන අද වහලා. දැන් අපි වෙන තැනක් හොයා යනවා. ලංච් ගන්න තැනක් හිද්දි අපිට හමුුණා සොමෝටෝ රෙස්ටරන්ට් එක. අපි කලින් ගිය ප්ලේස් එකට ළඟම තමයි මෙතන තිබුණේ. ඉතින් අපි දෙන්නම කතා වෙලා සොමෝටෝ රෙස්ටරන්ට් එකට ආවා ලංච් එක ගන්න. ප්ලේස් එක හරිම ලස්සනයි. කෑමත් හරිම රසයි guys. හරිම රසයි කෑම. අපි ගත්තේ චිකන් බිරියානි එකක්. මොකද්ද මම තව නමක් තිබ්බ මට මතක නෑ. චිකන් බිරියානි එකකුයි මං ගත්තා පීච් මොක්ටේල් එකක්. අරන මොකද මන්දා සෆාරි මොකද ඩ්‍රින්ක් එකක් ගත්තා. ඒ දෙකම මාරම රහයි. මට දැනුත් කෙලගෙනවා සෝරි. ඊට පස්සේ ඉතින් අපි දෙන්නා කතා කර මං හිතන්නේ අපි උතන හිටියා පැයක් විතර. හොඳටම කතා කර අර කෑම එකෙත් රස බල අපි ඉතින් අපේ ලන්ච් එක එන්ජොයි කරා. කැලඹී ඇයිද මොකදයි ඇගුවා රාගයේ චන්ද්‍ර ඇගුමන් රණ්ඩු කෙරුවා මං කෙසේ කොයිලසේ මුමුණ මේ ශෝක ගීතේ කවුරුවත් දන්නේ නෑ. කෑම කාලි ඉවර වෙලා ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ගාගෙන හිටපු ලිප්ස්ටික් ටික දෙන්නම කාව හින්දා තාපෝ දෙන්නම ලිප්ස්ටික් එහෙම ගාගෙන අපි පික් එකක් දාගෙන ආවා OGF එකට. අපි අද ෆිල්ම් එකක් බලන්න තමයි යන්නේ. මුලින්ම වොෂ්රූම් ගිහලා ෆ්‍රෙෂ්න් අප් වෙලා දන්නවනේ ඉතින්. අපි දැන් යනවා PVR එකට. අද අපි බලුවේ අලුතෙන්ම ආපු වයිෆ් ෆිල්ම් එක. ඔයාලත් ඒක බලන්න කමෙන්ට් කරලා යන්න. වංචාවක් කරනවා නම් එන ගෑනු පස්සේ එහෙම යනවා නම් මේ මිනිහා කරන කියන කිසිම දෙයක් හරියන්න එපා. ඇත්තමයි හොඳක් නම් වෙන්නෙම එපා. කතර කොදී යට ටේරු දින්නේ කිව්වෝ. මේ මාල් ගැන මොකද හිතන්නේ? මාල් හොඳයි. චරිතය තමයි. ඒනට හේමාල් එපා වෙනවා ඒකේ. ඔළුවේ අත තියලා පිරිමි දිගුර නා. සිරාවට කොයි වෙලේ මොන කැලලද? මම මෙතන මේ පුදුම වෙන්නේ මේ ළමයා මගේ හැපත් නම් අඬලා. මම දන්නෙත් නැහැ අනික ඒක අඬන සීන් එකක් තිබුණෙත් නැහැ. මේකෙල්ල අඬලානේ. ගහලා මේකේ යාළු වෙන්න කියලා හිත හදාගත්තා. ආනේ. හරිම පවුනා. අනේ හිතේක ප්‍රේතනික ප්‍රශ්න ආවා වගේ හැංගීමක් තියෙන මට. ඔළුවට රිලැක්ස් එකක් නෙමෙයි ආවේ. ඔව් ඒකයි මම මේ ෆිල්ම් එක බලන්න ඉන්න නෙමෙයි හිටියේ ඔය මං හිත මෙයක් බැලුවේ. ඔව් මං ඉන්න නෙමෙයි හිටියේ. මං දන්නේ ඔය ෆිල්ම් එක බලුවොත් මගේ උඩ ඔලු වෙනවා. ගෑනු ළමෙක් හොයනු ලැබේ. මං හොයනු නොලැබේ. දීදාගෙන
ෆිල්ම් එක ඉවර වෙද්දී 4 විතර වුණා. ඊට පස්සේ අපි ඔජෙෆ් එකට වෙලා ටිකක් වෙලා ඉඳලා සන්සෙට් එක බලන්නත් එක්ක අපි ආවා දෙහිවල තියෙන ද ස්ටේෂන් රෙස්ටොරන්ට් එකට. හරිම ලස්සන ප්ලේස් එකක්. එතනත් මෙදා මැච් එකක් තිබුණා. ලොකු ස්ක්‍රීන් එකක දාලා මැච් එකත් පෙන්නුවා. අපි ඉතින් පෙරදුන මැච් එකත් බලලා ඩිනර් අරගෙන හවස ආවා. මේ වෙදින මගේ ෆෝන් එක හොඳටම කියන්නේ මගේ ෆෝන් එක ඕෆ්. මම මේ වීඩියෝ කරත් වෙන ෆෝන් එකකින්. කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි දවස ගෙවුණ. හරිම ලස්සන දවසක්. මම හරිම ආසයි දවසට. ආස දේවල් කරා, ආස තැන්වල ගියා, ආසයි එක්ක හිටියා. හරිම සතුට දවසක්. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much.